හෙලෝ යාළුවනේ අද අපි ග්‍රැනී චැප්ටර් 2 එක ඉවර කරලා දාමු. ඕගොල්ලෝ මතක ඇති මේ ගේම් එක. මම මේකේ බෝට් ස්කේප් එකයි ඩූර් ස්කේප් එක දැම්මේ. ඉතින් අපිට හෙලිකොප්ටර් ස්කේප් එක තියෙනවා. ඉතින් අද අපි හෙලිකොප්ටර් ස්කේප් එක කරමු. වීඩියෝ ලයික් එකක් දාලා හිටන්න. යාන්ට ෂෙයා කරන්න. day 1. day 1. ඕ මචං මම අද මේක දාලා තියෙන්නේ ග්‍රැනීව විතරයි. මොකද මචං ග්‍රෑන්ඩ් පව දාලා දැම්මොත් මට මචං විනාඩි 30ක් විතර යනවා. ඒකයි ග්‍රැනී විතරක් දාලා ගහමු. එතකොට විනාඩි 10 20ට අඩුවෙන් මට ප්ලේ කරන්න හැකි. ගැහුවා. මයිකයි ගැහුවේ ගෝතිය නේ. මම හිතනවා දැන් ග්‍රැනීයි. එලකයි මුනේ. ග්‍රැනී නෑනේ බා. කොබම් මේකේ ග්‍රැනී එනවා වෙන්නේ ඒක ගියා අපි යමු උඩට ඉක්මනට උඩට චෙක් කරගමු මෙතන මොකක්ද තියෙන්නේ ටේප් එක මේක වටිනවා හෙලිකොප්ටර් ස්කේප් එකට වටින මේක අපි ටේප් එක මචං මෙන්න මේ හරියම වගේ දාගමු මොකද බඩු සේරම උතන්ට දාගත්තා නම් හරි කොහා යහෝ ගෝත කොහා ඵලයන්කෝ ස්ටන් ගන්න එක තියෙන සූපිරි යක් කරන්නේ නැහැ කි මට මැදේට දැන් ග්‍රැනී එයි දැන් ඒ කොහොමද ග්‍රැනියා වරෙන් ග්‍රැනියෝ කපනවා කොටනවා උඹ වෙන්නේ වඩු සූපිරි ග්‍රැනී අයිවරේ දෝක බිමට තල්ලු කරලා දාපන් මෙතන දින මචං ක්‍රෝබාර් එක උගේ හැප්පුණා මැදි පොඩ්ඩක් හෙලිකොප්ටර් මෙනුවෙල් ඒක ඕනේ මේක චෙක් කරගෙන යන් අපි මුකුත් නෑ මේකෙත් මුකුත් නෑ මේක මොකක්ද තියෙන්නේ ඕක මොන හරි අයිටම් එකක් තියෙනවා තියෙනවා අඬු සුපිරියා මේක ගිර පල්ලෙන් දාගමු මේක උනක් තියෙන්නේ මොනවත් නෑ එතකොට අපිට මෙහි චෙක් කරගන්න තියෙනවනේ මේක අරගමු මේක අර ගෝතිය ඉන්න නේද අර පොඩි එකා මෙතන ග්‍රෑන්ඩ් පාගේ ෆොටෝ එකක් තියෙනවා ග්‍රෑන්ඩ් පාගේ ෆොටෝ ටිකක් හොයන්න දෙනවා අපිට ග්‍රෑන්ඩ් පාගේ ෆොටෝ එක ගන්න ඕන අපි ඊට පස්සේ අපි යමු උඩ තට්ටුවට යම් මෙන්න මේ අපි මේ ෆොටෝ කැලි ටික දාගමු මචං අර මෙතනින් ඔව් මෙතනත් එකක් තියෙනවා සුපිරි දැන් ෆොටෝ කැලි තුනම හරි මෙන්න මෙතන දාගමු අපි තුනම උතන දොර ඇරපු ගාම මට ඒ තුන ගන්න නැහැ කි හරි ඔකත් ගනි අපි හරි තව එක ෆොටෝ කැලලා යෝන එක මන් තියෙන තැන දන්නවා මේ කොහාගේ ආච්චිට හාල් ගන්නන්න ගෝත කොහා සිකියුරිටි කී තියෙන සූපිරි මොනවන්නේ අපි යමන් එන උඩ තට්ටුවට අපි ඉක්මනට හරි මූ එක මෙතන මොනවද තියෙන්නේ පියුස් එක ගම්මින් දාගමු අපිට ඕනි කරන අයිටම් විතරයි මම හොයාගත්තේ දැන් අපි ග්‍රැනීව චකබුන් කරමු චකබුන් නෙමෙයි ශකබුන් කරමු මෙතන ෆොටෝ කැලක් තියෙනවා එනවා ග්‍රැනී ඉවරයි එතන ක්‍රෝබාර් එක තියෙනවා දැන් අපි අර ෆොටෝ කැලි ටික එකතු කරගමු ඇරියන් කොල්ල ඔතන මම ෆොටෝ කැලි ටික දැම්මා දැන් උග ගන්න කලින් අපි මේ ටිකක් චෙක් කරගමු
සූපිරි හෙලිකොප්ටර් කීයක තියෙනවා. දැන් අපි මේ ටික උඩින් දාගමු. අපිට ෂොකියක් එපේ. අපි ග්‍රැනියා චක බ්ලාස්ට් වෙච්ච වෙලාවේ මේ ටික අරගෙන උඩට ගිහිල්ලා උඩින් ඕක ටික හලාගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික චෙක් කරගන්න මෙතන මොනවද? නෑ වැඩක් නෑ. හෑන්ඩ් වීල් එක. අපි දැන් ආයේ පල්ලෙට බහිමු. අපි ග්‍රැනියාව ශකබුම් කරපු ඒ විනාඩි ගානට අපි මේ ටික ඉක්මනට උට්ට ගෙනියමු. මොකද නැත්තම් මචං වැඩේ කරන්න වෙන්නේ නෑ. ටේප් එකක් ගෙනියමු උට්ට. මම හිතන්නේ ওই දෙක විතරයිද කොහෙද නේ පෙට්‍රල් ඕන්නේ. අපි බයි බහිමු. මොකද මම දන්නවා ග්‍රැනිට මෙතනට එන්න බෑ. ග්‍රැනිට එන්න බෑ කියන්නේ ඉතින් සුපිරි. අපි උස්සයත් ගමු. මං හිතන්නේ අපි ගෑස් කෑන්න එක හොයාගන්න ඕනේ සේෆ් කී එක තියෙනවා. ඒක මං තියෙන තැන දන්නවා. අයියෝ මචං ඒක වැටුණානේ. අපි අවුලක් නෑ අපි. අයියෝ ගෝතියා. අපි ගාව දැන් හෙලිකොප්ටර් මෙනුවල් එක තියෙනවා. ඒක හොඳයි. අපි උට්ට නැගලා මේක විසික් කරලා දාමු. ඒ රෙද්ද එතනට බය වැටෙන්නේ. අවුලක් නෑ. අපි දැන් ගිහලා ගමු වෙපන් කී එක. මෙන්න මෙතන තියෙන වෙපන් කී නෑ නේ. එතන නෙමෙයි ඉතින් යට ඒක වෙන්නේ. ආ ඌ මෙතන තියෙන වෙපන් කී එක. ඕ ඒක ගන්න. අපි දැන් මේකත් අරන් යම් පල්ලෙහාට. මොකද අපිට දෙන්නෙක්ව චක බ්ලාස්ට් කරන්න තියෙනවා. ගොරවන උඹලට ඇහෙන සද්දේ. අපි යා පල්ලෙහා තට්ටුවට. ඕ ග්‍රැනිනා අපි ඉක්මනට ගිහිල්ලා අම්මක බිම අතෑරියොත් එහෙම ග්‍රැනිට අපි ඇහින්නව හේද? කොහෙන් දෙන්නේ ඒකි? මෙහින් ඉන්නේ. සුපිරි. ඒක අපි ඉවරයක් කරා. දැන් ගනින් මේක වෙපන් කී එක අපි ඉක්මනට ගිහිල්ලා වෙපන් එක අරන් අර උට කෙරලා අපි උඩට යන්. උඩ අපිට ප්‍රහෙලිකාව විසඳන්න දෙන සේෆ් කී එක ගන්නත් ඕන අපි. ඕ මෙතන නෙමෙයි මචං සේෆ්. මෙතන සේෆ් කී එක තියෙන එක හරි. දැන් මේ දුර අරින්න ඕනේ අපි. ඊට පස්සේ ඕකේ ආට ඉච්ච ගම රිංගුවා. ෂොටිය ගත්තා. ෂොටිය. හරි. දැන් අපි අරුට කියමු. තට්ටේ වරි. ඌට වෙඩි තියලා සේෆ් කී එක ගමු. මම මේ කියන මන් දන්නේ නෑ උනට. මං හරියට හොයාගෙන තමයි ගේම් එක ගහන්නේ ඉතින්. දැන් මචං මේ බඩු ටික උඩට ගිහලා දාගමු. මෙතන මම හිතන්නේ ගෑස් කෑන් එක. ඔව් ගෑස් කෑන් එක. අපි මේ බඩු ටික තරන් යමු උඩට. මේ ටික උඩින් දාගෙන අපි මේකත් ගියමු. ෆොටෝ කැලි තුනකුත් තියෙනවනේ ගෙනියන්න අපිට. අපි දැන් ගිහලා මේක ගිහලා උඩින් තියාගමු. ආය බයිම්. පොඩ්ඩක් ඉන්න යන්න මම ඉක්මනට එන්න. හරි මචං අපි ඉක්මනට බයිම් පල්ලෙහාට බහැපන්. බහැපන්. අපි අරුව ගෙන්න ගමු. ග්‍රැනියා ආයේ චක බ්ලාස්ට් කරලා මේ අම්බුද්ද. මොකද්ද වැටුණා? වැඩිච්ච එක දාලා නෑනේ මචං. ආයෙ වැටුණා. මේකේ තප්පර කීයටද බං මෙයා එන්නේ? විනාඩි 2කටනේ. අපි දැන් ෆොටෝ කැලි තුන උට්ට දාගමු. යම ඉක්මනට දාගමු ෆොටෝ කැලි තුනම. එතකොට මං හිතන්නේ මේකට උණි බඩු ඉවරයි. තව මොනවත් උන්නේ නෑනේ. මං දන්නේ නෑ හොඳේ ඔය ගුරුතේ වගේ කියෙව්වට. එන වැඩ තෝගේ අම්මට මතකයි තිබුණා.
අපි අන්තිමට මේ ග්ලාස් පියුස් එක ගෙනිමු උට. දැන් අපිට ෂොට් ගන්න එකක් ඕනේ. ඒකත් ගේන්න ඕන උට. ඔක්කොම ටික කරන්න එපා දැන් ගෝතියා වගේ හිටියට. අපි දැන් මේක ගේන්න. මේ බඩුවයි ග්ලාස් පියුස් එක උඩට දාගෙන අපිට පුළුවන් මේකත් උට ගෙනියන්න. මොකද්ද මේ ෆොටෝ කැලි දෙක. යා ඇයි අයියෝ රෙද්ද බිමට වැටුණානේ බා. ඒක බිමට වැටුණා බා. පුංචි අතපසු වීම. ඒක මං අර එහෙම උඩට නැගෙන ගමන් පාල්ලයට විහික් කරන්න දීපු හිටු. හරි. හිතුවා වගේ මුණා. හිතුවා වගේම හරියට හරි. දැන් තමයි පුංචි ප්‍රශ්නේ තියෙන්නේ අපි මේකත් උඩට ගෙනහිල්ලා දාලා පල්ලෙහා තට්ටුවට යන්න ඕන ආයෙ පාර. දැන් අපි පල්ලෙහාට බහිමු. දැන් මචං අපි ගිහලා ෂොට් ගන්න එක අරන් යමු ඉක්මනට. ෆොටෝ කැලි 3 දාගත්තා නේ. අපි ගිහලා ඉක්මනට ෂොට් ගන්න එක අරන් යමු. ෂොටිය මට තිබ්බ තැන මතක නැහැ කිව්වංගෝ. පේන්නේ නැහැ යාළුවනේ මොකක්ද මේක තල්ලු කරමු. මේක බිම දාලා හත් දෙකුත් කරමු. මේකට පයින්ුක් ගහමු. ග්‍රැනි නැගිටලා නැද්ද බා? ග්‍රැනි උඹ කොහෙද? එනවනේ. සූපිරි. දැන් අපි යන් උඩට. මුලින්ම ෂොටිය ගිහලා උඩින් දාගමුකෝ. ඊට පස්සේ ග්ලාස් පියුස් එක ගෙනහිලා උඩින් දාගන්න නැහැ කිනි. තාම බිමනේ. බලපයි නිකන් මුණු ගහලා කුණු ගොඩ වගේ බා. ඉතුරුටම ඉක්මනට ගිහින් මේක ගහලා අපි යන් ඉක්මනට උඩට. යමන්. දැන් මචං වැඩ සේරම දින උඩ. ගණින් මෙන්න මේ පොත් කැලි ටික. ඔය පොත් කැලි නේ මචං පොටෝ. මේ මචං අපි සම්පූර්ණ කරන්නේ ග්‍රෑන්ඩ් පාගේ ෆොටෝ එක. සුපිරි. අපිට මෙතනට මේක ඕනේ. එතන පොඩි මේ සෙල්ලමක් කරන්න දෙනවා අපි ඉක්මනට කරමු ඒක. මෙතන තියෙන මචං. ඔන්න මේව අපිට උණ්ඩ දෙකක් දෙන්න. සුපිරි. එකක් හරි. තව එකයි. අපිට බුලට් ටිකක් දෙන්න. සුපිරි. ඔතනින් දැන් යන්න ඕන පියුස් එකක් දාලා. දැක්කම ඉඳලා වෙඩි තියලා ගානට ඇඩේ කරා අපි. අපිට පියුස් එක ගන්න. මේ දින මචං පියුස් එක පිග්මන්ට් අරගෙන ඉයා. මේ ගිහිල්ලා මචං හයි කරන්න ඕනේ මෙන්න මෙතන. මේ දින මචං. හරි. අපි දැන් යා. එතන බෝම්බ තියෙන බෝම්බ න වැඩක් නෑ. මං හිතන්නේ අපිට ටේප් එකයි. හරි. ටේප් එකයි තෙලු විතරයි යාළුනේ ඕනේ. පිග්මන්ට් ගිහිල්ලා මෙන්න මෙතන තිබුණා. මේ දුර අරින්න නැහැ අපිට. අමුනිම ගෑස් කෑන් දාමු. ගෑස් දාමු ගැන තෙල්.
තෙල් ටිකක් දාමු. තෙල් දානවා යාළුවනේ. හරි බා. තෙල් දැම්ම දැන් දුවලා ගිහිල්ලා අපි අරන් යමු ටේප් එක. ඊට පස්සේ හෙලිකොප්ටර් කීයක් ගත්තා අපි යන්න. වැඩි ඉවරයි. ඊට දෙන ටේප් එක ඉක්මනට ගමු ටේප් එක. මේක සෙලෝ ටේප් ද ඩක්. හොඳ හයියමත් ටේප් එක මචං. හයිය ටේප් එක. සුපිරි. එච්චර අපේ ටයර් එක උසයිද බං? ප්‍රශ්නය මං ග්‍රැනි චැප්ටර් 2 එතකොට දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි යාළුවනේ. ග්‍රැනි ඉවරයි. හරි අපි ඇතුළට. සුපිරි. යන්නේ නැද්ද? දැන් තමයි වැඩ කරන්න ගත්තේ. ඔන්න යන උඩ. සුපිරි. ඉතින් අපි ඔන්න ඉතින් ග්‍රැනිගේ ගෙදරින් අන්න ග්‍රැනි ඉන්නවා අපිට පේනවා. එහෙනම් අපි යනවා ග්‍රැනි. කෝ ග්‍රැනියා? The in. එහෙනම් කොල්ලෝ වීඩියෝ ලයික් එකක් දාන්න යාළුවා ෂෙයා කරන්න. subscribe කරමු නැතිද subscribe දෙන්න. අපිට සබ්ලා 100 ගහන දිනවා. එහෙනම් කොල්ලෝ